මුලින්ම මේකට ඕන කරන්නේ ගාගත්ත පොල් භාජනයක් ලිපේ තියලා ගාගත්ත පොල් ටික ඒකට එකතු කරන්න. මම පොල් ග්‍රෑම් 110ක් වගේ තමයි අරගත්තේ. ඊට පස්සේ සීනි ග්‍රෑම් 150ක් විතර දාගන්න. වතුර මේස හැඳි 3ක් විතර එකතු කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය මට්ටමේ ගින්දර තියාගෙන මේක හොඳට කලවම් කරගන්න. වැනිලා බිංදු 2-3ක් දාගන්න. කිරිපිටි මේස හැඳි 2ක් දාගන්න. ඔයාලා ළඟ තියෙන පාටකින් කලරින් බිංදු 2ක් විතර එකතු කරගන්න. කලරින් නැතත් ප්‍රශ්නයක් නැහැ. පොල් ටික ගාගත්තු ට්‍රේ එකක් කලින් ලෑස්ති කරලා තියාගන්න. මෙන්න මේ පදමට ආවට පස්සේ ලිප නිවා ගන්න. ඊට පස්සේ ටක් ගාලා ට්‍රේ එකට මේ මිශ්‍රණය දාලා හොඳට තුනී කරගන්න. ඊට පස්සේ මේ වගේ කෑලි වලට කපා ගන්න. ඔයාලා කැමති වර්ගයකින් මේ වගේ ප්‍රමාණයක් චොක්ලට් අරගන්න. චොක්ලට් ටික දිය කරගන්න ඕන. ටිකක් දිය වීගෙන එනකොට කිරි ටිකක් එකතු කරන්න. භාජනයක් ලිපේ තියලා වතුර එකතු කරලා වතුර ටික නටනකොට තව භාජනයකට චොක්ලට් ටික දාලා ඒ වතුර ටික උඩින් තියලා තමයි චොක්ලට් ටික දිය කරගන්නේ. චොක්ලට් ටික දිය කරද්දී රත් වුණාට ප්‍රශ්නයක් නැති භාජනයක් අරගන්න. ඊට පස්සේ මේ ටොෆි වලට දිය කරගත්ත චොක්ලට් තවර ගන්න. පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගන්න. ඇත්තටම මේක ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්න. වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.